ආයුබෝවන්. ඉතින් කට්ටිය කොහොමද? හොඳින් ඇති නේද? අද යමු පොඩ්ඩක් රුමේනියාවේ පාවිච්චි කරපු වාහනවල මිල ගණන් පොඩ්ඩක් බලන්න. මේ අලුතෙන් රුමේනියාවට එන්න ඉන්න අයට වාහනයක් ගන්න ඉන්න අයට වැදගත් වෙයි කියලා හිතනවා. අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ. Glows. Every block tells a tale the whole city knows. Rhythms in the shadows where the cold wind blows. Life's a gamble on these streets, anything goes. Boom bap echoes through the alleys at night. Soulful samples lift the darkness to light. Deep kicks pound like a heartbeat fight. These gritty vibes keep my story in sight. Paint the struggle and climb. The clock keeps spinning, but I'm owning my time. Words like puzzle pieces fitting tight in the rhyme. Snares punch louder than the city's own chime. Boom bap echoes through the alleys at night. Soulful samples lift the darkness to light. Deep kicks pound like a heartbeat fight. These gritty vibes keep my story in sight. Lights flicker on this endless trail. Each corner whispers a hero fail. Smooth flow cutting through the urban scale, where truths are spoken and tales unveil. Boom bap echoes through the alleys at night. Soulful samples lift the darkness to light. මේක නිෂාන් කැෂ්කයි කියන මොඩල් එක. ඒක යූරෝ 5990ක් වෙන්නේ. යූරෝ 5990ක් කියන්නේ ලක්ෂ 20ක් වගේ වෙන්නේ. ඊළඟට මේක BMW එකක්. මේ ඔක්කොම පාවිච්චි කරපු වාහන. මේක සාමාන්‍යයෙන් යූරෝ 8390යි කියන්නේ. 8390යි. ලක්ෂ 28ක් වගේ වෙන්නේ. ලංකාවේ ඉතින් මේ වගේ මොඩල් එකේ කාර් එකක් කොහොමද කියලා බලන්න මම නම් හිතන්නේ ලක්ෂ 28කට ගන්න පුළුවන් කියලා. මේක ෆෝඩ් එකක්. මේකත් යූරෝ 6490ක් වෙනවා. 6490ක් කියන්නේ රුපියල් වලින් අද වෙනකොට ලක්ෂ 22ක්. මේක ෆෝඩ් මේකත් ඒ ගානම 6490ක් කියන්නේ ලක්ෂ 22ක් මේ කාර් එක. ඉතින් මේවා මේ ගොඩක්ම පරණ වාහනත් නෙමෙයි මේක 2016 වාහනයක්. මේක 5990ක්. 5990ක් කියන්නේ 5990ක් කියන්නේ ලක්ෂ 20ක්. ලක්ෂ 20කට මේ වගේ වාහනයක් ඉතින් මම නම් කියන්නේ මේ යුරෝප් රටවල ඇවිල්ලා ඉන්නවා නම් මේ වගේව අරගෙන මේ පාවිච්චි කරන්න. මේකත් හොඳ වාහනයක්. මේක Volkswagen එකක්. මේ යූරෝ 6000 ගණන් 5000 ගණන් කියන්නේ ලක්ෂ 20 22 වාහන තමයි. ඉතින් මේක යූරෝ 6490යි Volkswagen එක. මේකත් Volkswagen එකක්. මේකත් 6490යි. මේවා තව පොඩ්ඩක් කතා කරලා වෙනස් කරගන්නත් පුළුවන්. ඉතින් 6490ක් කියන්නේ ලක්ෂ 22යි. මේක ලක්ෂ 20ක් වගේ. මේකත් Volkswagen එකක්. ඉතින් මේ සේල් වල මේ මිනිස්සුත් නෑ මේ අපිට වාහනයක් ඕන නම් බලලා මේ ෆෝන් නම්බර් එකට කතා කරලා එහෙම ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ බ්‍රෑන්ඩ් එක මේ ඩාචියා කියන බ්‍රෑන්ඩ් එක මේක රුමේනියාවේ නිෂ්පාදනය කරන වාහනයක්. ඒ කියන්නේ මේක මේඩ් ඉන් මේ රුමේනියා වාහනයක්. මේකේ මව් සමාගම රෙනෝල්ට් කම්පැනි තමයි මේක මව් සමාගම. මේක 4490 කියන්නේ මේ කාර් එක ලංකාවේ රුපියල් වලින් බැලුවොත් එහෙම අපිට වෙනවා
4490යි. ලක්ෂ 13යි. මේ කාර් එක ලක්ෂ 13යි. ඉතින් ලක්ෂ 13කට මේ වගේ කාර් එකක්. මේ වගේ කාර් එකක් ඉතින් ලංකාවේ ගන්නවා කියන එක ඉතින් හීනයක් ලක්ෂ 13කට. මේ Audi එකක්. හොඳම Audi එකක් මේක. 5990යි. 5990යි කියන්නේ ලක්ෂ 20ක් විතර. මේ තියෙන්නේ Dacia එකක්. Dacia එකේ ටිකක් SUV මොඩල් එකක් වගේ සාමාන්‍යයෙන්. ඒකේ ගාන දාලා නැහැ. ඉතින් මේකත් බොහෝ දුරට ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 19ක් 18ක් විතර යයි. මේක Renault එකක්. Renault එකක් 4490යි. 4490යි කියන්නේ ලක්ෂ 15යි. ලක්ෂ 15යි මේ Renault එක. ලක්ෂ 15කට මේක ගන්න පුළුවන්. මේවා ඉතින් මෙහෙ ගෙවන්න ගන්නත් පුළුවන්. පඩියෙන් කැපෙන්න එහෙම වගේ ගන්නත් පුළුවන්. මේකත් Ford එකක්. මේ වගේ හොඳ වාහන තියෙනවා ඉතින්. ඕක තමයි ඉතින් මේ රුමේනියාවේ වාහනවල මිලගන. තව මේ වගේම පරණ වාහන දාපු තැනක් තියෙනවා. අපි මේ එතෙන්ටත් ගිහිල්ලා බලමු කොහොමද කියලා. අපි මෙතනත් පොඩ්ඩක් ගිහිල්ලා බලමු මේ කොහොමද වාහනවල තත්ත්වය මිල ගණන් එහෙම චුට්ටක් බලමු ගිහිල්ලා. මේක BMW එකක්. මේක සාමාන්‍යයෙන් යුරෝ 3500 කියන්නේ ලංකාවේ සල්ලින් ලක්ෂ 11කට වගේ ගන්න පුළුවන්. ඔව්. හොඳම තත්ත්වය තියෙන හොඳ කාර් එකක්, පොඩි කාර් එකක්. මේකත් BMW එකක්. මේක 3700යි. 3700ක් කියනකොට සාමාන්‍යයෙන් ලක්ෂ 3700යි. ලක්ෂ 12 මාරකට වගේ ගන්න පුළුවන් මේ කාර් එක. Volkswagen එකක් තියෙනවා 2950යි. 2950යි කියන්නේ මම හිතන්නේ මේක මේ ලංකාවේ
ත්‍රී වීල් එකක්වත් ගන්න බැරි වෙයි. ලක්ෂ 10යි. මේ Volkswagen එක ලක්ෂ 10යි. ලංකාවේ මං හිතන්නේ ත්‍රී වීල් එකක්වත් ගන්න බෑ ඒ ගානට. මේක අවුඩියක්. මේක සාමාන්‍යයෙන් 7500ක් දාලා තියෙන්නේ. 7500ක් කියන්නේ ලක්ෂ 25කට. ලක්ෂ 25යි මේක සම්පූර්ණ ගාන. මේකට මේ ෆෝන් නම්බර් එකට කතා කරා නම් මේක තව පොඩ්ඩක් අඩු කරලා ගන්නත් පුළුවන්. ඉතින් හොඳම තත්ත්වයේ තියෙන වාහන. BMW එකක් තියෙනවා. හයදාස් 800යි. 6800යි කියන්නේ ලක්ෂ 23යි මේ BMW එක. ලක්ෂ 23යි. ඉතින් BMW එකක් ලක්ෂ 23කට අරගෙන මෙහෙ පදින්න. ඉතින් මම පෙන්නන්නම් මේ ගොඩක්ම මේ මිල අඩු කාර් එකක්. ඒ කියන්නේ මේ ලංකාවේ සාමාන්‍යයෙන් මම හිතන්නේ මේ ස්කූටියකුත් දැන් පාවිච්චි කරු ස්කූටියකුත් මේ වගේ ගාණක් වෙනවා. මෙන්න මේ කාර් එක. මේක අර මම කලිනුත් පෙන්නුවා ඩාචියා කියන බ්‍රෑන්ඩ් එකේ කාර් එකක්. මේක යූරෝ 1900යි. යූරෝ 1900ක් කියන්නේ සාමාන්‍යයෙන් ලක්ෂ 6යි 6.40ක් විතර. ලක්ෂ 6කට විතර මේක ගන්න පුළුවන් ඉතින්. ඉතින් ස්කූටියක් අරන් පදිනවට වැඩිය මේ වගේ කාර් එකක් අරන් පදින්න පුළුවන්. ලක්ෂ 6ක් වගේ තමයි වෙන්නේ.